බෝයි දියල්ල බලපල්ලකෝ ඒ බෝයිස් මං නම් හිතුවේ නෑ ඇත්තට මේච්චර ලස්සන දියල්ල මේ ගේම් එකේදී කියලා බෝයිස් ඉතින් ඔන්න අද අපි කාපාකි මල්ටිප්ලේ 1 කියන ගේම් එකේ දියල්ලක් බලන්න තමයි යන්නේ මේක හොඳ දියල්ලක් සුපිරි ලස්සනයි අපි ඒ දියල්ල උඩ නගිමු අපි එනම් ගිහින් වාහනේ නගිමු දියාලෝනේ මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඔයගොල්ලෝ මාව subscribe කරලා එහෙම support එකක් දෙන්න කියලා මම ඉල්ලනවා. යාළුවනේ අපිට ලොකු දෙයක් මේ වෙනදී හොලන්ඩ ස්ටේල් කට්ට නැහැ. ස්ටේල් කට්ට පොඩ්ඩක් ගන්න නැහැ. අපි කවුරු වුණත් යාළුවනේ මේ ගමනක් යද්දි ඉස්සෙල්ලාම තෙල් ගහ ගන්න යනවා. අපිත් යන් එන තෙල් ගහ ගන්න. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ලොකේෂන් එක පෙන්නන්නම්. ඕගොල්ලෝ ලොකේෂන් එක දාගන්න මෙන්න මෙතන ගෑස් ස්ටේෂන් එක ගාඩ දාගත්තා නම් හරි මෙන්න මෙතන මැදට මෙතන විතර දාගත්තා නම් හරි පින ඊයමක් තමයි තියෙන්නේ පින යමු යාළුවනේ යාළුවනේ මේ හෙඩේ උටියේ අපි ඒකිනු තෙල් ටිකක් ගහගෙන යන් මේකේ ටයර් ගිහිලා වගේ යාළුවනේ ABS හැදෙනවා එදුනට හැරෙද්දි මේ බ්‍රේක් වදිද්දි හැරෙන්නේ ඒක සීන් එක ඒකේ හොඳට දාලා දින්නේ කෙලින් ගිහිලා බ්‍රේක් ගහද්දි නෑ ඒක හොඳයි ඉතින් මංගෝල ගිහින් ब्रेक गाइस තමයි යාළුවනේ අවුල මෙතන අපි ඒ টොප් ස්පීඩ් එකත් පුළුවන් වුණොත් බලමු හරි යාළුවනේ රීෆුල් කාර් කියලා මැසේජ් එක මෙතන හැපැත්තේ තියෙන්නේ මැප් එක බලමු ඔව් මෙතන හැපැත්තේ මේ පෙට්‍රල් සෙඩ් එකක් තියෙන්නේ අපි ගහගෙන තෙල් ෆුල් ටැංක් කරන් යාළුවනේ දැන් ගලමු හරියට ගහනවාද කියලා මේගොල්ලෝ ගහනවා යාළුවනේ පේන ඉතින් අපේ මාච් එක හොන්ඩා ග්‍රේස් එකක්ද මම යාළුවනේ මේකේ තියෙන්නේ 2.5 ලීටර් V8 එන්ජින් එකක් මේකේ එක ටර්බෝ එකයි තියෙන්නේ සිංගල් ටර්බෝ මේක හොඳයි ඩොලර් 140ක් ගියා යාළුවනේ අපිට දැන් ඉතින් බෙනාලි ෆුල්ම ඇරියා තියෙන්නේ එන අවියා tank is full speed බලමු යාළුවනේ අපි පන්නයි වගේ මේ යන්නේ යෑමට සියත් පැන්නුව යාළුවනේ ඉතනේ අපි ශාලි ගන්නත් බෑ ඩොලර් 55ක් යාළුවනේ බලන්නකෝ ඒ ගණන් ඉතින් බොයිස් මං ඉස්සරහට වීඩියෝ ගෙන්නම් පොඩි ලැබ් එකක් යනවා යාළුවනේ මේ ගේම් එකේ TPM 2 කියලා නම් තියෙන්නේ මේකේ මේ දෙවෙනි එක
ඒක හොඳයි. ඒක වාහන වල සවුන්ඩ් උත් හොඳයි. ඒක පළවෙනියටම දෙන එකේ සවුන්ඩ් එක නම් වැඩක් නෑ දෙන කාර් එකේ. මේක වගේ හොඳ නෑ. කැමරා දෙතිය නම් පැන්නුවා යාළුවනේ. 250 වන්නයි වගේ. මේ තෙල් පිච්චෙන අයිඩිය යාළුවනේ V8 එකක් තියෙන හින්දා. මේක යාළුවනේ එන්නේ මේ 1500cc එන්ජින් මං. ඔයගලන්ට පේන ඇති මීටරේ තියෙන 180 වුණාට 270 80කට වගේ යනවා. ඒ මම මේ ඔයගලන්ට තියෙන්නේ කියන්නේ මේ අප්ඩේට් කරලානේ තියෙන්නේ. මම ඉතින් ඔයගොල්ලොත් එක්ක අප්ඩේට් කරන වීඩියෝ උත් ගේන්නම් මේකේ. මේක නම් ගේන්න විදියක් නෑ. අපි අලුත් තානේ කරගෙන ගැම්මට අප්ඩේට් කරලා ගමු. අයිත් තෙත්ින් අප්ඩේට් කරලා ගැම්මක් ගන්න ඕනි. টොප් ස්පීඩ් එක නම් 280 කන කියන්නේ හොඳටම ඇති යාළුවනේ මේකට. මේ හිච්චි කාරකට. ගයිස් කොහොමයි මෙතනින් ආම්මා. ඉතින් දාගන්නදී දකුණට යාළුවනේ බ්‍රේක් පෑඩ් ටික රතු වෙනවා බලන්න. ඕලන්ට පේන ඇති යාළුවනේ බ්‍රේක් ගැහුවාම හයියෙන් ඇවිල්ලා බ්‍රේක් පෑඩ් ටික යාළුවනේ මේක මේ රතු වෙනවා. ඒත් උන්ගේ මේක රියලිස්ටික් ගතිය සෑහෙන්න හොඳයි. රෑ වීගෙනත් එන ඕන රෑ හවස. අවුලන්නේ අපි කොහොමවත් යද්දී හෙට යද්දී උදේ විතර වෙයි. ෂේප් එක අපි දාගමු. මට ලයිට් එකක් දාගමු අපි. ලයිට් එක ගන්න වෙන්නේ නැද්ද මම තමක් කරේ ඉන්නක් නම්. අන්න එන්න. පේනදී යාළුවනේ ඔයගොල්ලන්ට සුපර් චාර්ජ් එකේ සද්දේ අපතන් දැනෙනවා. මේ සවුන්ඩ් මරුවෝයි. පොඩ්ඩක් මේ එක වෙලා ගන්න මෙව වෙන ගේම් එක හැටි පොඩ්ඩක්. ලං කරන්නේ ඕගොල්ලන්ට ඇදි පේනවද දන්නේ VL පොඩ්ඩක් පේනුණා දැන් නෑ වගේ ආර පෙන්නේ යාළුවනේ VL අපි DL ගාවට මම DL උඩට යන් හරි මෙහෙමයි වැඩේ යාළුවනේ දැන් වෙන්නේ අපි කරුවලයිනේ අපිට කරුවලේ බලන්න බෑනේ අපි නිදාගෙන හැරුම් කාර් එකේ පොඩ්ඩක් ඇලර්ට් එකක් දාමු ඉතින් නාත්තේන විනාඩි 5ක් විතර හැම් බ්‍රේක් ඇදලා ඒක ඔෆ් කරලා අන්ලොක් කරලා පොඩ්ඩක් අපි බහැලා බලමු පරිසරය කොහොමද කියලා රැට එළි වේගෙන එන්නේ අපි ටක් ගාලා නිදාගමු හරි යාළුවනේ දැන් නම් හැබැයි එළි මේ උදේ වෙලා අපි එහෙනම් දැන් මෙයා එතකොට ආයෙ නිදා ගන්න ඕනේ නෑනේ හිමිතිරු උදෑසනම අපිට බලාගත්ත හැකි ඒක හොඳ යාළුවනේ අපේ වෙලාවටම ඕගොල්ලෝ එනවා මෙන්න මේ ෂෙඩ් එක ගාවට එන්න ඕනි ෂෙඩ් එක ගාවින් උඩට පාරක් තියා අපි ෂෙඩ් එක මැදින් යන් ගැම්මට මම ගිහින් අන්න පේනවද යාළුවනේ
මේක තමයි ඔන්න පාර. දියැලට යන පාර. අපි ගිහින් ආදල්ලයක් දාමු ඉතින් අද. ඕ ලයිට් ඔෆ් කරගමු. අයි බලමු මේ ලාවට කන්ද පොඩ්ඩක් අද්ද ගන්න ගැම්මට. චුට්ටා ඔන්න තියනවා යාළුවනේ. මම නේරුණ අපි අර හෙට දාලා ඩ්‍රෝන් ෂොට් එකක් ගමු ලස්සන. මෙන්න මේ ඉස්සරහම වගේ අතනින් පාක් කරලා ලස්සනට තියලා ඩ්‍රෝන් ෂොට් එකක් ගමු ගැම්මට. මේ හරි තියමු. මොනවද යාළුවනේ හෑම් බ්‍රේක් අදින්න ඕනි. යතුරු ඕෆ් ගන්න ඕනි. අපි ඩ්‍රෝන් එක අරගමු. දැන් ගැම්මට දෙන්නගලා බලන්න බඩවානේ. මොනවා බඩවල පාත් වෙලා වල්නෝදි. මේ විතරක් බලන්න යාළුවෝ සුන්දර දර්ශනේ. අපි මේ උඩට යන්. මං කියන්නේ උඩට යන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ යාළුවනේ ආපුයි. හරි. ඉහන යන්. තග්ගාලා දැම්මට යන් යාළුවනේ. එන්ජින් එක ස්ටාර්ට් කරගන්න ඕනේ යාළුවනේ මොනවා නැතත්. එන්ජින් එක ස්ටාර්ට් කරගෙන ගැම්මට යන්. යාළුවනේ මෙතනින් අපි හරවගමුටක් ගාලා. ඕ වැදුනා. යොස්ටර් පොඩ්ඩක් හිට අරගෙන නේද ගැම්මට පොඩ්ඩක් අපි අර පැත්තෙන් මේ කන්ද නගගමු ගන්නට. එතනින් පුළුවන් යාළුවනේ අපි එළිය දාගෙන යමු. එළිය දාගෙන අපි යන් යාළුවනේ කන්ද නගින්නට. ඕනෑම ගාලා ගම්ම ගාලා ඩබල් සිග්නල් දාලා මේක කඩාගෙන යනවා. මෙතනින් අපි අදින් දව ගන්න බලමු. අද්දයියල හිතනවා හරි ගයිස්. වැඩි යනවා අල වුණානේ. බලන්නකො ඉතින් ගයිස් අපේ වැඩේ අල වුණානේ. මේක ෆ්‍රන්ට් වීල් දාගෙන එමුටක් ගාලා ෆ්‍රන්ට් වීල් දාගත්තාම තමයි මේ අඳු අද්දන්න පුළුවන්. ටක් ගාලා එන්නේ මේ මං ටයර් මාරු කරලා නෑ ගයිස්. ඒකයි සීන් එක තියෙන්නේ. අයියෙන් එමු ගයිස් අපි all wheel drive දාලා මටත් ගෑවිලා ඕන්නම ගයිස්. මේ පාර නැද්දුවා වගේ ගහත් බණන්නේ බලන්න උන් දැන් කමන්නේ මේ ගල විදියගෙන ගියාම ඒක කරවන්නේ. කලෙදි ගවිදිය පාරක් ගන්න පාරක්. ඒ ඩ්‍රෝන් එක දාලා අපිට මේ ඔෆ් රෝඩ් ටයර් දාගන්න බැරිුණා. අපි ඉතින් මෙහෙම තියලා මාත් බහින්නම්. මාත් බැහැලි වෙලා මාත් මෙතන ඉස්සරහින් ඉන්න. හරිද? ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක අරගෙන යම්මක් ගමු.
ඔව් අපේ කොල්ලත් ඉන්නවා ගැම්මල. ඉතින් කියනවා oh guys, wow, no. What a feeling guys ending. එල්ලයි අයියෝ මාව මේ ලිස්සල ගිහින් වැහුණානේ වැටිලා guys මේ ගියල්ලෝ මා උඩටම ගියා guys එකපාරක් නම් මේ ජිප් එකකින් ඇවිල්ලා මං ඒක ගැනත් ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න ඔෆ් රෝඩ් දෙන ගමන් අපි මේ මුගැම්මට පල්ලෙහාට අනේ මාව බේරගන්න කියලා කියනවා guys මම ඒ ආයෙත් බායි කියන්නේ නැහැ එහෙනම් guys මම වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න share කරන්න අනිවාර්යෙන් guys මාව subscribe කරන්න එහෙනම් ඉතින් කොල්ලෝ අදට ගිහින් එනවා ඕගොල්ලෝ හැමෝටම goodbye